ඔන්න අදත් අරගෙන ආවේ ගොඩාක් කට්ටිය කන්න කැමති කෑමක්. ඒ වගේම ගොඩක් අය කැමති ගෙදර ලස්සනට රසට ආප්ප හදන්න. ඒ වුණාට ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි හරි විදිහට ආප්ප හදාගන්න බැරිකම. ඉතින් අන්න ඒ අයට ගොඩාක් ලේසියෙන් හරි විදිහට ආප්ප හදාගන්න පුළුවන් ලේසි රෙසිපි එකක් මම අද අරගෙන ආවා. මේ ක්‍රමයේදී හරිම අඩු වෙලාවකදී හැබැයි හරි විදිහට ලස්සනට රසට ආප්ප හදාගන්න හැටි මම කියලා දෙනවා. ඉතින් බලමු කොහොමද හදන්නේ කියලා. ඊට කලින් පුංචි මතක් කිරීමක් තියෙනවා. අද නම් මගේ වීඩියෝ එකක් මුලින්ම දැක්කේ මගේ channel එක subscribe කරගෙනම මාත් එක්ක එකතු වෙන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම ළඟ තියෙන bell icon එක click කරොත් මම දාන අලුත්ම වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. අපි යමු වීඩියෝ එකට. මම මෙතන කාල් පිටි කෝප්ප දෙකක් අරන් තියෙනවා. මෙෂරින් කප් වලින් තමයි මම අරගත්තේ. ඔයාලා ළඟ මෙෂරින් කප් නැත්නම් පීරිසි අඬු කෝප්ප වලින් පුරවලා දෙකක් ගන්න. තෙත හාල් පිටි තමයි මම අරගෙන තියෙන්නේ. ඒකට පාන් පිටි මේස හැඳි 4ක් එකතු කරගත්තා. අනිවාර්යයෙන්ම පාන් පිටි එකතු කරගන්න. එතකොට ආප්පවල මැද හරි පුළුන් වගේ ඔයාට හදාගන්න පුළුවන් වෙනවා. ඒ වගේම සීනිත් මේස හැඳි එකක් එකතු කරගත්තා. මම මෙතන ඊස්ට් තේ හැඳි එකක් එකතු කරගෙන තියෙනවා. ඊස්ට් ගන්නකොට අනිවාර්යයෙන්ම පැකට් කරපු හොඳ තත්ත්වයේ ඊස්ට් එකක් ගන්න. එහෙම නැත්නම් එහෙම ආප මිශ්‍රණය හරියට පිපෙන්නේ නැහැ. එහෙම වුණොත් හරි විදිහට ආප ටික හදාගන්න බැරුව යනවා. අනිවාර්යෙන් ඊස්ට් ගන්නකොට හොඳ ප්‍රමිතියෙන් යුක්ත ඊස්ට් එකක් ගන්න මතක ඇතුව මේ ටික හොඳට කලවම් කරගෙන සාමාන්‍ය වතුරෙන් ඔයාට මේ මිශ්‍රණය අනා ගන්න පුළුවන්. ඔයාලා ළඟ තියෙනවා නම් පොල් වතුර උනත් පාවිච්චි කරලා අනා ගන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය නැහැ. මගේ ළඟත් පොල් වතුර තිබුණේ නැහැ. මම සාමාන්‍ය වතුරෙන් තමයි මේ අනන්නේ. වතුර කෝප්ප භාගයකින් තමයි මම අනන්න පටන් ගත්තේ. හැබැයි මට වතුර කෝප්ප භාගෙ මදි වෙලා තවත් මේස හැඳි දෙකක් විතර මම එකතු කරගත්තා. ඔයාලා එක සැරේම වතුර එකතු කරගන්න යන්න එපා. සාමාන්‍යයෙන් හාල් පිටි වලට අල්ලන වතුර ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ නිසා පොඩ වතුර එකතු කරලා මම මේ පෙන්නන පදම වෙනකම් මිශ්‍රණය අනා ගන්න. ගොඩාක් දියාරු කරගන්න එපා ආප මිශ්‍රණය මුලින්ම. මොකද අපි අන්තිමේටම පොල් කිරි එකතු කරගන්න ඕන. මේක පිපෙන්න තියාගන්න පහසු වෙන්න හොඳ ඝනකමට බැටර් එක අනා ගන්න ඕනේ. ඒ වගේම හොඳට සීනි දිය වෙනකම් මිශ්‍රණය කලවම් කරගන්න. එතකොට තමයි ඊස්ට් එක සීනිත් එක්ක කලවම් වෙලා හොඳට පිපිලා එන්නේ. අන්තිමේදීම මම පදම පෙන්නනවා. මේ ගානට වෙනකන් ඔයා වතුර එකතු කරලා මිශ්‍රණය අනා ගන්න. මේ බලන්න හැන්දට අරන් ඔසවනකොට මෙන්න මේ වගේ බරට වැටෙන විදිහට ඝනකමට බැටර් එක තියෙන්න ඕන. මීට වැඩිය දියාරුවට හදාගන්න එපා. එහෙම වුණොත් පොල් කිරි දාගන්න බැරුව යනවා. මෙන්න මේක තමයි පදම. මේ ගානට එනකම් වතුර එකතු කරලා ඊට පස්සේ හොඳට කලවම් කරලා මේක වහලා පිපෙන්න තියන්න ඕනේ. මම නම් හරියටම පැයකින් ආප්ප ටික හදාගන්න ගත්තා. පැයකින් තමයි හොඳට පිපිලා තිබුණේ. මම බලනකොට ඔයා ඉන්නේ සීත දේශගුණයක වගේ නම් පැයකින් පිපෙන්නේ නැහැ. ඊට වැඩි වෙලාවක් තියන්න වෙනවා. රස්නේ කාලගුණයක දවසක නම් හරියටම පැයකින් විතර හොඳට ආප්ප මිශ්‍රණය පිපිලා තියෙයි. මේ බලන්න වායු බුබුලු දාලා මිශ්‍රණය මේ විදිහට පිපිලා නැත්නම් කොයිම වෙලාවකවත් ආප්ප හදන්න ගන්න එපා. එහෙම වුණොත් ආප්ප ටික හරියට හැදෙන්නේ නැහැ. හොඳට මෙන්න මේ විදිහට පිපෙනකන් තියලා ඔයා ආප්ප හදන්න ගන්න. මේ විදිහට පිපුණාට පස්සේ රසායනව ලුණු එකතු කරගන්න. මම ලුණු තේ හැඳි එකක් එකතු කරගත්තා. දැන් ඔයා පොල් කිරි දාලා ආප්ප හදාගන්න පදම වෙනකම් මිශ්‍රණය අනා ගන්න ඕනේ. හරියටම පොල් කිරි කෝප්ප භාගයක් මම එකතු කරගත්තා. ඒකත් එක සැරේ එකතු කරන්න එපා. ටික ටික එකතු කරලා පිටිවල කැටගතිය නැති වෙනකම් හොඳට කලවම් කරගන්න. මම අන්තිමේදී පදම පෙන්නන්නම්. ටිකක් උකුවට තමයි ගන්න ඕන බැටර් එක. මෙන්න මේ ගානට තියෙනවා නම් ඔයාට මේ වෙලාවේදී ආප්ප හදාගන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ආප්ප ගැලවෙන්නේ නැහැ වගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ආප්ප තාච්චියේ ඔයාට පුළුවන් ගසාගත්ත බිත්තරයකින් පොඩි කොටසක් මේ වෙලාවේදී එකතු කරගන්න. ගොඩාක් කියන්නේ සම්පූර්ණ බිත්තරේම එකතු කරන්න එපා. එහෙම වුණොත් ආප්ප ඉක්මනට මැල වෙනවා. මේක තමයි පදම. දැන් අපිට ආප්ප ටික හදාගන්න පුළුවන්.
මම ආප්පතාච්චියේ ලිපේ තියලා තෙල් ටිකක් වැඩිපුර මුලින්ම එකතු කරලා හොඳට තාච්චිය රත් කරගන්නවා. ඊට පස්සේ තාච්චිය වටේට හොඳට ඒ තෙල් ටික කරකවලා තවරගෙන වැඩි තෙල් ටික අයින් කරනවා. ඊට පස්සේ ආප්පතාච්චිය යන්තම් වටේට දුම් දාගෙන එනකොට තමයි ආප මිශ්‍රණයෙන් හැන්දක් තාච්චියට එකතු කරන්න ඕන. තෙල් පිහදාන්න ඔයාට කොටන් රෙදි කෑල්ලකට පොල් කුඩු ටිකක් දාලා මේ විදිහේ පොට්ටනියක් හදාගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ටිෂු එකක් පාවිච්චි කරන්නත් පුළුවන්. මේ බලන්න තාච්චිය වටේට දුම් දාගෙන එනකොටම ආප මිශ්‍රණයෙන් හැන්දක් තාච්චියට එකතු කරලා එක වටයක් කරකවලා මිශ්‍රණය සේරම මැදට එන්න තියලා වහලා හිමීට ආප්ප එක පුච්ච ගන්න. විනාඩියක් විතර යනකොට ආප්ප එක ලස්සන රන්වන් පාටට පිච්චෙනවා. පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ වීඩියෝ ලින්ක් එකක් දාලා තියෙනවා ආප්ප තාච්චිය පදම් කරන. ඔයාට ආප්ප තාච්චිය ලේසියෙන්ම ආප්පේ ගලව ගන්න විදියට පදම් කරගන්න පුළුවන්. ඒ වීඩියෝ එක බැලුවත් ඒකත් බලන්න. මෙන්න මේ විදිහට ලේසියෙන් එතකොට ආප්ප ටික ගලව ගන්නත් පුළුවන් තාච්චියෙන්. මේ බලන්න හරිම ලස්සනට ආප්ප එක මේ විදිහට හැදුවත් හදාගන්න පුළුවන්. වටේට හොඳට ක්‍රිස්පි එකට තියෙනවා. හැබැයි ගොඩාක් වෙලා යනකම් ක්‍රිස්පි ගතිය තියෙන්නේ නැහැ. අපි ගෙදර සාමාන්‍ය දේවල් පාවිච්චි කරලා හදන නිසා එවෙලේ හදලා එවෙලේ රස බලන්න පුළුවන්. වටේ ක්‍රිස්පි එකටත් මැද පුළුන් වගේ සොෆ්ට් එකට තියෙනවා. මේ විදිහට ආප්ප හැදුවා. හොඳ උපු පොල් කිරි එකතු කරලා හදාගත්තා නම් හොඳ කිරි රසට ආප්ප ටික ඔයාට හදාගන්න පුළුවන්. මේ බලන්න ආප්ප එකේ මැද එක හරිම සොෆ්ට් එකට තියෙනවා. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න කියලා නැවත ආදරෙන් මතක් කරනවා. ළඟ තියෙන bell icon එක click කරලා අදාන අලුත්ම වීඩියෝ ළඟටම ගෙන්න ගන්නත් පුළුවන්. ඉතින් මේ වගේ රසවත් වීඩියෝ එකකින් නැවත දවසක හමු වෙමු. ගිහින් එන්න. සුබ දවසක් ඔයාට.